සුබ දවසක් යාළුවනේ ඔයාලට. අපේ ප්‍රදේශයට ආවේනික අඩුක්කු දාන ගැන තමයි ඉතින් අද වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නේ. අපටත් ඉතින් ඔන්න දැන් අඩුක්කු දාන ලැබෙන්න යන්නේ. ලොකු අම්මා තමයි ඔය අඩුක්කු දාන ගේන්නේ. ඉතින් අපි දාන එක සුදු මැණිකේ පෙන්වන්න බලන්න අඩුක්කු දාන වලට මොනවද තියෙන්නේ කියලා. දාන එකත් හරි. කිරි රොටි. මේ තියෙන්නේ කිරි රොටි. මේ තියෙන්නේ වට්ටක්කා. මේ තියෙන්නේ හත් මාළුව. ඉතින් මේ අඩුක්කු දානෙට දානේ කිරි රොටි මේ මාළු දෙකයි එළවලු ව්‍යංජන දෙකයි තමයි හදන්නේ. ඉතින් උඩරට පළාත්වල ගොවියෝ මේවා හදලා ඉවරලා මුළු ගමටම බෙදනවා. හවස 5 විතර වෙනකොට මුළු ගමටම ඔන්න ඉතින් අපි කිරි රොටි කනවා දැන්. මේවා ඉතින් උඩරට පළාත්වලට ආවේනික දේවල්. අඩුක්කු දාන වෙලා ආසම දේ තමයි මේ කිරි රොටි කියන්නේ. ඉතින් පැණි වල ඔබලා තමයි මේ කිරි රොටි කන්න තියෙන්නේ. හරිම රසයි. මාර රසක් තියෙන්නේ. මේ කිරි රොටි කාලා තියෙන කට්ටිය නම් දන්නවා ඇතිනේ වගේ තියෙන රස. හැම ගෙදරකම වගේ අඩුක්කු දානේ දෙන නිසා මේ සතියම වගේ අපිට කිරි රොටි කන්න පුළුවන්. මේ තමයි හත් මාළුව. එම්ම තමයි හදන්නේ. එළවලු වර්ග 7ක් දාලා හදන්නේ. ඊට පස්සේ මේ තමයි වට්ටක්ක එක. ඒකත් කිරින්ම තමයි හදන්නේ. මිරිස් ටිකක් වැඩිපුර දානවා සැරෙන්න. ඔය දෙකයි මෙන්න මේ කිරි රොටි එකයි ආය මෙන්න මේ දානේ එකයි තමයි ඉතින් අඩුක්කු වලට තියෙන්නේ. ඉතින් මුළු ගමේම කට්ටිය යනවා ඉතින් අඩුක්කු දානේ කන්න. එදාට හවසට කාගවත් ගෙදරක උයන්නේ නැහැ. හැම ගෙදරකට මේ වගේ ලැබෙනවනේ. ඉතින් අපි අඩුක්කු දානේ ටිකක් බෙදාගන්න. මේ හත් මාලේ තියෙනවා මේ කරල් තියෙනවා මුරුංගා තියෙනවා මේ පිපිඤ්ඤා තියෙනවා මේ මොනවද මඤ්ඤොක්කක් තියෙනවා අය බොන්චි තියෙනවා අය මොනවද තියෙන්නේ අලු කෙසෙල් තියෙනවා මොනවද කියලා හොයාගන්නත් බෑ දෙල් තියෙනවා ඔයාලට පෙන්න මේ මඤ්ඤොක්ක කෑලි වල ලොකු අපි හොදි ටිකක් දාගමුනේ මේවට හාල් මැස්සොත් දානවා හාල් මැස්සොත් දාලා තක්කාලිත් තියෙනවා එන්නකො පෙන්නන්න ඔයාලට මේ තියෙන්නේ එක අය හදන විදිහ තමයි සමහරක් ලා කහ පාටට හදනවා මේක නම් ඊට පස්සේ වට්ටක්කා ලොකු කැට කපන්නේ මේව නම් දිය වෙලා වට්ටක්කා හොදි මේ තියෙන්නේ මෙහෙම පේනවද වට්ටක්කත් ඔන්න අපි බෙදාගත්තා වට්ටක්කා ඊට පස්සේ අපි මෙහෙම කිරි රොටියක් තියාගන්නවා එයාලට මම පෙන්නන්නම්කෝ මෙන්න මේක තමයි දැන්
මෙන්න මේක තමයි අඩුක්කු දාන. මුළු ගමටම මෙහෙම දෙනවා. ඒ දවසට ගමේ කවුරුත් රෑට උයන්නේ හවස 4-5 විතර වෙනකොට මුළු ගමටම බෙදනවා. ඉතින් ගොවියෝ එළවලු කොටු කරලා ඒකෙන් ගන්න ආදායමෙන් කොටසක් දෙවියන්ට වෙන් කරන්න තමයි මෙහෙම කරන්නේ. දෙවියන්ට පූජාවක් වශයෙන්. ඉතින් අද අපේ මුළු ගමම ඉතින් අඩුක්කු දාන්නේ තමයි. මේවා කෑවම ලෙඩ රෝග අඩු වෙනවා කියනවා. අද අපේ සුදුමැණිකේ ලෙඩ වෙලානේ ඉන්නේ. ඉතින් අඩුක්කු දානේ උයන තැනට යන්න විදිහක් තිබ්බේ නෑ. මං වීඩියෝ එකක් ගේන්නම් කියලා හිතියේ. ඒත් සුදුමැණිකේට අසනීප වුණ නිසා යන්න බැරි වුණා. ඉතින් ගෙදරට මට අඩුක්කු දානේ ටිකක් ලැබුණා. ඒක තමයි මේ. අපේ ගමේ ජීවත් වෙන විදිහ හරි ලස්සනයි. ඉතින් විවිධ වූ ප්‍රදේශවල විවිධ ජීවන රටාවල් තියෙනවානේ. ඉතින් මෙහෙම තමයි අපි ජීවත් වෙන්නේ. ඔයාලට මේ ගමේ සුන්දරත්වය බලන්න ලස්සන වීඩියෝස් මං අරගෙන එන්නම්කෝ. ඉතින් ඔයාලා මේ වගේ දේවල් බලන්න කැමති නම් දුම්බර ගම්මානේ මගේ YouTube channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.